අදට අපි හම්බ වෙලා අවුරුදු 5ක්. මට අද වගේ මතකයි. ඒ දවස්වල කොච්චර හොඳද? කොච්චර අහිංසකද? කොච්චර අවංකද? නේද? ඒක මොකද නැද්ද? අවංක නැද්ද? ඉස්සර තරම්ම නැහැ. කොහොමත් මිනිස්සුන්ට දේවල් ලැබෙද්දි මිනිස්සු වෙනස් වෙනවානේ. දැන් මොනවද මට ලැබිලා තියෙන්නේ? මොනවද මගේ වෙනස් වෙලා තියෙන්නේ? නිර්මලා ඔයා මගේ දිහා බලන විදිහේ ප්‍රශ්නේ තියෙන්නේ. Yes. Right. Thank you. පොඩ්ඩක් හිතන්න. මාසයක් දෙකක් විතර මට වැඩ නැතුව ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අනාතයි. අපිට පුළුවන් මේ වගේ රටක ජීවත් වෙන්න. මම හිතුවද කවදාවත් මට ටැක්සි දුන්න වෙයි කියලා. ජීවිතේ අපිට නැහැම අභියෝගයකටම අපි මුහුණ දෙන්න ඕනේ. මමත් හරියට හංසෙක් වගේ. එළියෙන් බලපුවම පේන්නේ වතුරට ආතල්ලෙකේ පින ඉන්නවා කියලා. හැබැයි යටට ගිහිල්ලා බලපුවම තමයි පේන්නේ වතුරට බැලන්ස් එකේ ඉන්න කොහොම ගේමක් ගන්නවද කියලා. මිනිස්සු හැමෝටම ලැබුණු හැම දෙයක්ම ඇතුලේ නොලැබුණු දෙයක් තියෙනවා. මිනිස්සු එක හොයනවා. හැබැයි මට වැදගත් මේ මොහොත විතරයි. ඉතින් එහාට මොනවද වෙන්නේ කියන එක මට අදාළත් නැහැ, මට වැඩකුත් නැහැ. හැබැයි මම එක දෙයක් දන්නවා. මොකද්ද? මම මොන දේ කරත් මමට ගොඩාක්